බයිබලයේ ගත්තට පස්සේ හොඳම පියවරු best fathers කියන කැටගරි එකේ උඩින්ම ඉන්නේ ආබ්‍රහම්. ඒ විදිහට මගේ ජීවිතේ, අපේ ජීවිතේ, අපේ පවුලේ මේ පොළොතලයේ best dad කියන කැටගරි එකේ ඉන්න ඉහළම ඉන්න කෙනා අපේ ඩෙඩා. ඊට පස්සේ මම අම්මා සමාන කරන්නේ අන්නාල්ට. අන්නාල් කියන්නේ බයිබලෙන් ඉන්න කාන්තාවක්, ඒ අම්මාවක්, සාමුවෙල්ගේ අම්මා. ඉතින් අපේ අම්මත් අන්නාල්ට සමානයි. දැන් එයාලගේ ගුණාංග මම කියන්නම්. එයාලා බෙස්ට් වෙන්න හේතුව මොකක්ද කියලා. දෙන්නටම කරුණු හතර මම දෙවියන් වහන්සේ මට දුන්නා. එතකොට කරුණු හතර තියෙනවා. ආබ්‍රහම්ව ගත්තම හෙබ්‍රේව 11:8 කියනවා එයා හරිම විශ්වාසවන්ත කීකරු කෙනෙක්. දෙවියන් වහන්සේ යන්න කියන්නේ කොතනද එතනට යනවා. ඉතින් අපේ ඩෙඩා හැම තමයි ට්‍රාන්ස්ලර් එක හම්බෙච්ච ගමන් දෙවියන් වහන්සේ කිව්වා කියලා අරගෙන යනවා. පවුලම අරගෙන යනවා. එයා තනියම යන්නේ නැහැ. ඊට පස්සේ ආබ්‍රහම්ගේ තව ගත ගුණයක් තමයි ආධ්‍යාත්මික නායකත්වය. ළමයින්ව කොහොමද ආධ්‍යාත්මික පැත්තට හරවන්නේ, ළමයින්ට කොහොමද දේශනා කරන්නේ, දෙවියන් වහන්සේ ගැන කියන්නේ, ඒ විදිහට ඊසාක්ව පෝෂණය කරා. ඒ වගේම තව දෙයක් තියෙනවා. ආබ්‍රහම් යන තැන යාගේ ආධ්‍යාත්මික නායකත්වය පෙන්වන්න යන තැන පූජාසනයක් ගොඩ කරනවා. එයා යන හැම තැනම පූජාසනයක් ගොඩ නගනවා. අපේ ජීවිතේ අපි පූජාසනයක්. නමුත් ආබ්‍රහම් යන තැන දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජාසනයක් අනිවාර්යයෙන්ම ගොඩ නගනවා. ඉතින් මගේ තාත්තත් එහෙම තමයි යන තැන පූජාසනයක් අනිවාර්යයෙන්ම ගොඩ නගනවා. ඊට පස්සේ අපිට හොඳට දන්නවා සොදොම් ගොමරා විනාශ වෙනකොට ආබ්‍රහම්ට හිටියා ලෝත් කියලා සහෝදරයෙක්. එතකොට මේ ආබ්‍රහම් මොකද කරන්නේ? තව එයාගේ විශේෂ ගුණාංගයක් තිබුණා. පියෙක් විදිහට එයා මැදිහත්කාරකමක් කරා. තමන්ගේ ලේ සහෝදරයා හරි නෑදෑයා හරි වෙනුවෙන් එයා මොකද්ද කරේ? ස්වාමීන් වහන්සේට, දෙවියන් වහන්සේට, පියාණන් වහන්සේට මැදිහත්කාරකමක් කරා. අපි වෙනුවෙන් මැදිහත්කාරකමක් කරන්නේ කවුද? ශුද්ධාත්මයන්න් වහන්සේ. ඒ විදිහට ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරලා, ශුද්ධාත්මයන්න් වහන්සේව අනුගමනය කරලා තමන්ගේ කට්ටිය වෙනුවෙන් මැදිහත්කාරකමක් කරපු, යාඥා කරපු කෙනෙක් තමයි ආබ්‍රහම්. එයාගේ තුන්වෙනි ක්වොලිටි එක ඒක. ඉතින් අපේ තාත්තත් එහෙම තමයි. අපි වෙනුවෙන්, පවුල වෙනුවෙන්, නෑදෑයෝ වෙනුවෙන් හරියට යා මැදිහත්කාරකම් කරලා පොර බැඳලා දෙවියන් වහන්සේට යාඥා කරනවා. අපේ ප්‍රශ්න එනකොට, ගැටලු එනකොට එයා මැදිහත් වෙලා ඒවයින් අපිව ගලවන්න ගොඩාක් උදව් කරනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේට යටත් වෙන්න එයා හරියම කැමති ආබ්‍රහම්. ඉතින් ආබ්‍රහම්ට හිටියේ එක ළමයයි ඊසාක දෙවියන් වහන්සේ දුන්නේ පොරොන්දුවේ ළමයා. දෙවියන් වහන්සේ එයාව පූජා කරන්න කියලා කියනකොට ආබ්‍රහම් පසුබට වුණේ නැහැ. ඇයි කියලා ප්‍රශ්න ඇහුවේ නැහැ. දෙවියන් වහන්සේට එක පයින් යටත් වෙලා "ඔව් ස්වාමී මන් දෙන්නම්" කියලා. ඉතින් අපේ තාත්තත් එහෙම තමයි. මාවද අක්කවද සේවයට ඉල්ලුවා නම් දෙවියන් වහන්සේ මෙන්න දෙවියනි ඔයාම අරගන්න කියලා දෙන හදවතක් තියෙන තාත්තා කෙනෙක් තමයි මට ඉන්නේ. ඉතින් මේ ආබ්‍රහම්ට තිබුණා විශ්වාසනීය කීකරුකම, ආධ්‍යාත්මික නායකත්වය, ඊට පස්සේ මැදිහත් කිරීම, යාඥාව, ඊට පස්සේ දෙවියන් වහන්සේට යටත් වෙන කැමැත්ත. එයා තුල තිබුණා. එයා කරේ දෙවියන් වහන්සේගේ කැමැත්ත විතරයි. ඉතින් මගේ තාත්තා අද දවසේ අවුරුදු 26ක් අම්මත් එක්ක එකතු වෙලා අපිවත් හදලා මෙච්චර ලොකු උස්මහත් වෙලා එහෙම ඉන්නකොට හැමෝම මැරුණට පස්සේ තමයි තාත්තා ගැන වර්ණනා කරන්නේ. නමුත් අපිට ඕනේ, මට ඕනේ මගේ තාත්තා අම්මා ඉන්නකොටම මම ඔයාලව හැමෝගෙම ඉස්සරහ වර්ණනා කරන්න මට ඕනේ. මොකද දෙවියන් වහන්සේගේ වචනය කියනවා ළමයි ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයක් කියලා. ඒකම අනිත් පැත්ත හරවලා මට කියන්න පුළුවන්. දරුවන්ට දෙමාපියන් කියන්නේ ස්වාමීන් වහන්සේගෙන් ආපු ආශිර්වාදයක් කියලා. ඉතින් ඒ විදිහට මට ලැබුණු ආශිර්වාදවන්ත එක මගේ ස්පිරිචුවල් ෆාදර්, බයොලොජිකල් ෆාදර් ඔක්කොම මගේ ෆාදර්ම තමයි. ඉතින් මගේ තාත්තා ඇවිල්ලා දෙවියන් වහන්සේගෙන් අපිට ලැබුණු ලොකුම ආශිර්වාදයක්, ලොකුම හයියක්. ඊට පස්සේ මම අම්මට එනවා. අම්මා සමාන කරේ අන්නාල්ට. එතකොට දැන් ආබ්‍රහම්ට තිබිච්ච ගති ගුණාංග 4 වගේ අන්නාල්ටත් තියෙනවා ගුණාංග 4ක්. දෙවියන් වහන්සේ මට කියා දුන්න විදිහට අන්නාල්ට තියෙනවා පළවෙනි එක එයා ඇදහිල්ල සහ ඊට පස්සේ එයාගේ බාරය එයා රකිනවා. එයා හරිම විශ්වාසවන්තයි වගේම එයා දෙයක් දෙවියන් වහන්සේට පොරොන්දු වුණොත් ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඒකට මම කියන වචනේ පළවෙනි සාමුවෙල් පළවෙනි පරිච්ඡේදය 10 ඉඳලා 11 වෙනිකම් බලනකොට එයා ස්වාමීන් වහන්සේගෙන්
පුතෙක් ඉල්ලනවා. නමුත් එයා බාරයක් වෙනවා මම ඔයා මට පුතෙක් දුන්නොත් මම එයාව ඔයාට දෙනවා ස්වාමීනි. හරියටම ආබ්‍රහාම්ට ඊසාක් හම්බුණා. ඊසාක් පූජා කරා වගේම සමාන දෙයක් තමයි අන්නාට සාමුවෙල් හම්බුණා. නමුත් සාමුවෙල්ව දෙවියන් වහන්සේට දෙනවා කියලා ස්වාමීන් වහන්සේ ඉල්ලුවද නැද්ද දන්නේ අන්නල්ම දුන්නා. ඒ විදිහට හතරක් තියෙන අපේ අම්මා අපිත් එක්ක ඉන්නවා. අපේ අම්මා දෙවියන් වහන්සේට පොරොන්දුවක් වුණා. දෙවියන්ම මෙම් කොහොමද උචුචු ගාගෙන හිටියත් කොහොම හරි කරලා ඒ පොරොන්දුව අපේ අම්මා ඉෂ්ට කරන්න තමයි හදන්නේ. ඊළඟ ක්වොලිටි එක දරුවන්ගේ ආධ්‍යාත්මික කැපවීම. ළමයාව මොකද්ද කියන්නේ? එයාගේ කැමැත්තට එයා හැදුවේ නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්තට හැදුවේ. not her will. එයා හැදුවේ දෙවියන් වහන්සේගේ කැමැත්තට. එයා God's will එකට හැම වෙලාවෙම ඉඩ දුන්නා. හැම වෙලාවෙම මොන හරි කිව්වොත් කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙච්ච දෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙච්ච දෙන් අපේ මනමාලෙක් බලන්න ඕනත් අම්මා කියන්නේ දෙවියන් වහන්සේ කැමති නම් ඒක වෙනවා. එහෙම කියලා අපේ අම්මා කියන්නේ. එතකොට දරුවන්ගේ ආධ්‍යාත්මික කැපවීම හන්නාලුත් එයාව පොඩි කාලේ ඉඳලම හැදුවේ කොහෙද? සභාවේ. දේව සභාවේ හැදුවා. එයාගේ ආධ්‍යාත්මික වර්ධනය හරියටම දුන්න මවක් විදිහට අන්නල්ව අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ එයා හැම වෙලාවෙම thankful woman කෙනෙක්. අපේ අම්මත් හැම වෙලාවෙම අපි වතුර විදුරක් ගෙනල්ලා දුන්නා, බෙහෙත් එකක් ගෙනල්ලා දුන්නා. thank you කියන වචනේ හැම වෙලාවෙම කියනවා. අපේ වචනයට කැමති නැහැ කියලා කිව්වත් අම්මා කියන්නේ අපි ඔක්කොම මොකක්ද එහෙම කියලා කිව්වත් අපේ අම්මා thank you කියන එක අනිවාර්යයෙන්ම කියනවා. අපේ අම්මා වගේම තමයි අන්නාලුත් හරියටම thanks කියන එක කියනවා. මොකද කිව්වොත් සාමුවෙල්ගෙන් වෙන් වෙනකොට පළවෙනි සාමුවෙල් දෙවෙනි පරිච්ඡේදයේ 1 ඉඳලා 10 වෙනකම් බලනකොට අපිට පේනවා සාමුවෙල්ගෙන් අන්නාල් වෙන් වෙනකොට ස්තුති දීමේ අලංකාර යාඥාවක් දෙවියන් වහන්සේට දෙනවා. එයා හැම වෙලාවෙම හැම දෙයකින්ම ස්තුති කරේ දෙවියන් වහන්සේට. ඉතින් අපේ අම්මට මොනවා හරි හම්බුණාත් අපිට මොනවා හරි හම්බුණාත් මොනවා වුණත් මොන දේ වුණත් නැති වුණත් අපේ අම්මත් දෙවියන් වහන්සේට හැම වෙලාවෙම ස්තුති දෙන ගති ගුණාංග තියෙන අන්නාල් වගේ ගෑනු කෙනෙක්. ඊට පස්සේ අන්නාගේ අන්තිම ගුණාංග හතරවෙනි ගුණාංග විදිහට මම ගත්තේ ප්‍රේමය සහ පෝෂණය කිරීම. මේක ගන්නකොට පළවෙනි සාමුවෙල් 2:19 හැම අම්මා කෙනෙකු ළමයින්ට ආදරේ යාළුව රැක බලා ගන්නවා එහෙම කරනවා. ඉතින් පළවෙනි සාමුවෙල් 2:19 වෙනි වචනේ බලනකොට අන්නාල් හැම අවුරුද්දෙම තමන්ගේ ළමයාව ගිහිල්ලා පල්ලිය දැම්ම වුණාට චර්ච් එකේ ඒලිගාවට දැම්ම වුණාට හැම අවුරුද්දෙම අන්නාල් සාමුවෙල්ට යටකලිසමක් මහගෙන අනිවාර්යෙන් අරන් යනවා. ඉතින් අපේ අම්මත් එහෙම තමයි මම ඉස්කෝලේ හිටියත් අක්කා ඉස්කෝලේ හිටියත් කොහේ හිටියත් ක්ලාස් එකේ හිටියත් බත් එක ඔතාගෙන හැමදාම එනවනේ. හැමදාම බත් එක ඔතලා දෙනවා හරියටම පෝෂණය කරා. අර අන්නාල් ඇවිල්ලා සාමුවෙල්ගේ යටගලිස්සම හැමදාම හැම අවුරුද්දෙම අලුතින් එකක් මහලා දුන්න විදිහට අපේ අම්මා හැමදාම අපව නිතරම පෝෂණය කරන රැක බලා ගන්න. එයාගේ ප්‍රේමය කවදාවත් අඩු වෙන්නේ නැහැ. ළමයි මොන වැරද්ද කරත් මේ අම්මයි ඩෙඩයි කියන අන්නාලුයි මේ ආබ්‍රහාමුයි අපිව අතෑරියේ නැහැ. ආධ්‍යාත්මික පැත්තෙන් අපිව හදනවා, ආත්මික වර්ධනයට මඟ පෙන්වනවා. හැම වෙලාවෙම මොකද්ද හරි මොකද්ද වැරද්ද අපේ මොකද්ද කියන්නේ ක්‍රිස්තියානි ආචාර ධර්ම විදිහට දැන් මම ඉගෙන ගන්නවා. ඒ ක්‍රිස්තියානි ආචාර ධර්ම වල මුලින්ම කියලා දෙන්නේ right or wrong කියන එකෙන් තමයි පටන් ගත්තේ. ඒක ස්වාමීන් වහන්සේ දුන්න ඔයාලට දීලා තියෙන අභිෂේකය ඒ ආලේපය හොඳම ඒ කියන්නේ හොඳ දෙමාපියන් කියන ස්ථානයේ ඔයාලව තියලා තියෙනක ගැන මම දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ගොඩක් වෙලාවට වැරදි කරලා මොන හරි කරලා වලගේ ඉද්දලා ගොඩාක් අමාරු තත්ත්වයට උනත් ඔයාලා ගෙනියලා ඇදලා දාන විදිහට දේවල් අපේ අතෙන් වෙලා තිබුණත් මේ අවුරුදු 26 කියන එක ඒ කියන්නේ දැන් අපි දැන් ලොකුයි. දැන් අපිට තේරෙනවා අපි කරපු වැරදි මොනවද? අපි කරපු හරි දේවල් මොනවද? අපි ගියපු මාර්ගය මොකද්ද? අපි කොතනද වැටුනේ? අපි කොතනද හොයන්නේ? ඒ හැම දෙම දැන් අපිට ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ කාස්ට් කෙනෙක් විදිහට අපේ ඩෙඩාව අපිට දීලා අපිට බයොලොජිකල් ෆාදර් විදිහටත් ස්පිරිචුවල් ෆාදර් විදිහටත් අපේ ඩෙඩාව ආබ්‍රහම්ව අපිට දීලා දෙවියන් වහන්සේ ලොකු දෙයක් කරන හින්දා දෙවියන් වහන්සේගේ නාමයට ගොඩාක් ප්‍රශංසා කරලා ස්තුතිවන්ත වෙනවා. ඔයාලා වගේ ගුණවන්ත හොඳ දේවල් ළමයිට කියලා දෙන මඟ පෙන්වන දෙවියන් වහන්සේ එන්ඩේරා කොහොමද පැටලු රැළ පෝෂණය කරන්නේ මේ විදිහට உங்களுடைய கோலும் தடியும் இல்லாவிட்டால்
எனக்கு சரியாக வாழ முடியாது. சரியான பாதையில போவதற்கு உங்களுடைய கோடும் தடியும் ஏச்சும் எல்லாம் உங்களுக்கு வேண்டும். சோ ஆண்டவர் கர்த்தர் இவ்வளவு 26 வருடமாக நம்மளை நடத்திட்டு ஒரே குடும்பமாக என்ன பிரச்சனை வந்தாலும் என்ன சூழ்நிலை வந்தாலும் இருந்ததை பக்கிலும் இரட்டிப்பாக ஆசீர்வதித்து கர்த்தருடைய சமூகத்திலே அவருடைய ஊழியக்காரர்களாக அவருடைய பிள்ளைகளாக வைத்திருக்கிற கிருபைக்காக கர்த்தருக்கு ஸ்தோத்திரம் பண்ணி இன்ற வேலையை ஹாப்பி ஆனிவர்சரி என்று சொல்லி நம்ம 2 பேரும் வாழ்த்துக்கிறோம்.